ඔන්න වසන්තය එන පණවිඩය අරගෙන කහ මල් වලින් තුරුහිස් හරි හරියට බර වෙලා. දැන් නම් මුළු චපුරම මල්යායක්. එක සීරුවට පිපුණු පාට පාට මල් කුමරියෝ හරි ආඩම්බරෙන්. සුලන් තාලෙට නැලවෙන හැඩකාරු කුසුම්වල හරි මුකුළුව. වෙලාවකට මේ පුංචිත්තන්ගේ හරි ලැජ්ජාව. රූස්ස ගස් අද මලින් පොහොසත් වෙලා. කඩිමුඩිය දුවන ජීවිත ඇතුළට මේ පුංචි හැඩකාරයෝ පුංචි හිනාවක් අමුණනවා. රාජකාරිය නිමා කරපු මහලු මල් නටුවෙන් ගිලිහිලා සුලන් තාලෙටම මහපොළොව ධාතුව සිපගන්නේ තමන්ව දරා හිටපු ශක්තිවන්තයින්ට හිස නමමින්. ඒ මල් ඉහුණු තන නිල්ල ගයන්නේ නිදහසේ ගීතිකා. තමන්ගේ සේවාව අවසන් කරලා ඉපල්ව ගියපු මහලු ගස් අද උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. හැඩට දිලෙන තරුණ මල් දිහා. දීර්ඝ ගිම්හානික කටුක මතකයන් මැදින් පිපුණු මේ මල් කියන්නෙම අපේ ජීවිතය ගැන. ගිම්හානයේ දරා ගැනීම ගැන. විසල් තුරුහිස් අද ඉන්නේ හරිම සතුටකින්. අපිටත් අපේ ජීවිත ඇතුලේ කටුක කාර්තු වගේම වසන්තයේ මල් පෝදින කාර්තු හම්බෙනවා. ඒවට උපේක්ෂාවෙන් මුහුණ දෙන්න අපි පුරුදු වෙන්න ඕන. එතකොටයි අපේ ජීවිතවල වටිනාකම රැඳෙන්නේ. ජීවිත ලස්සන වෙන්නේ. ඔයා ඔයාව විශ්වාස කරන්න. ඔයාට ආදරය කරන්න. ඔයාගේ ජීවිතයේ වසන්තය වෙනුවෙන් කටුක කාර්තුවලට ශක්තිමත්ව මුහුණ දෙන්න. චිංගිස් ආයිත්මාව් ගුරු ගීතයේදී මෙහෙම කියනවා. ඔව් ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවේ. හිම කැට සහිත මහ නපුරු සුලි සුළං හමාවේ. එහෙත් වසන්තය එනවා සත්තයි.